hello iBond traders. ඉතින් ඔන්න ගොඩක් දවසකින් මූණ පෙන්නන වීඩියෝ එකක් කරේ. ඉතින් අපි අද දවසේ දුන්නු සිග්නල් ටික ගැන චුට්ටක් කතා කරන්න තමයි. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අද දවසේ අපි සිග්නල් තුනක් දුන්නා. ඉතින් ඒ සිග්නල් තුනම all TP hit වුණා. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් මොකද සාමාන්‍යයෙන් ඔයාලට අපේ ඉන්ඩිකේටර් සහ අපේ VIP group එක දැක්කන් පස්සේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් SL එකක් වදින බොහොම කලාතුරකින්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් අද දවසේ අපි ගත්ත සිග්නල් ටික මොන වගේද කියලා. හරි. ඉතින් ඔන්න ඔයාලට බලන්න පුළුවන් මෙතන උදේ පාන්දර හරි today හරි උදේ පාන්දර ඔන්න මම good morning message එක දුන්නා. ඒ වගේම අපේ අයට කොහොමද ට්‍රේඩ් කරන්න ඕනේ කියලා උපදේශක් දුන්නා. ඉතින් ඒ වගේම මෙතෙන්දී මම දුන්නා limit buy order එකක්. ඉතින් ඒකේ ඔයාලට බලන්න පුළුවන් 43.25න් තමයි මේක දුන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එක. ඉතින් 43.25න් ගත්ත ට්‍රේඩ් එක මේ තියෙන්නේ ට්‍රේඩ් එක. ඉතින් ඒකේ all TP hit වුණා. ඊට පස්සේ එතෙන්දී මම ආයෙ එකක් දුන්නා. ඒක දුන්නේ මේ තියෙන්නේ 43.60න් ආපහු sell limit එකක් දුන්නා. ඉතින් sell limit එකක් දීලා ඒකේ screenshot එකක් දැම්මා. ඉතින් මේ තියෙන්නේ ට්‍රේඩ් එක. ඉතින් 60න් ගත්ත ට්‍රේඩ් එක. ඉතින් ඒකෙත් all TP hit වුණා. ඉතින් මේ තියෙන්නේ මම buy එක hold කරගෙන sell ගන්න කිව්වා. ඊට පස්සේ ආපහු මෙතෙන්දී ආපහු buy signal එකක් දුන්නා. එතෙන්දී මං කිව්වා sell එක hold කරගෙන මෙතන buy එකක් ගන්න කියලා. ඉතින් ඔන්න දෙපැත්තටම profit එක එන විදිහට තමයි වැඩේ අපි කරේ. ඉතින් මේ තියෙන ට්‍රේඩ් එක. ඉතින් මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම මෙතන මාකට් එකේ ඇනලයිස් එකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් දැම්ම අපේ group එකේ set එකට. මේ තියෙන්නේ මාකට් එක මෙන්න මේ වගේ යයි කියලා. ඉතින් හරියටම අපේ පොයින්ට් එක ටච් කරලා මාකට් එක ඒ පොයින්ට් එක ටච් කරලා උඩට ගියා. ඉතින් මේ වෙද්දි අපේ TP 3 එක hit වෙලා තියෙනවා. ඉතින් තාපි CI යන්න තියෙන්නේ all TP hit වෙන්න. ඉතින් මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එක. ඉතින් සාමාන්‍යයෙන් අපේ TP1 එක pip 100ක් වගේ තමයි set වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් all TP එක වදිද්දි pip 300ක් අනිවාර්යයෙන්ම ටාගට් එක achieve වෙනවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන pip 300යි මෙතන 300යි 600යි මෙතන ආපහු දැන් මේ වෙද්දි pip 300 TP3 එක hit වෙලා තියෙනවා. TP3 එකේ අපි මේකේ තියලා තියෙනවා pip 400ක්. ඉතින් ඔන්න TP4 එක අපේ hit වුණා. ඉතින් හරි මේ තියෙන්නේ buy trade එකේ. ඉතින් ඔන්න TP4 එක hit වුණා. ඉතින් මෙතෙන්දි මම අපේ TP4 එක hit වුණා කියලා message එක දානවා. ඒ වගේම අපේ TP4 එක hit වෙනකොට අපේ profit එක තමයි pip 400ක්. හරි. pip 400ක්. ඉතින් ඔන්න මම අපේ system එකත් update කරනවා. ඉතින් මේ තියෙන අපේ system එක මේක ඉතින් මම හදාගන්න එකක්. මේකේ හරහා තමයි මම මගේ app එකට signal එක transfer කරන්නේ. ඉතින් 43.55යි 43.58යි අතර ගත්ත එක 43.55යි. හරි. මේ තියෙන්නේ මෙන්න මේක. ඉතින් මේකේ TP1 එක pip 100යි සාමාන්‍යයෙන් අපි 0.01 එකෙන් ට්‍රේඩ් එකක් ගන්නවා වගේ තමයි මේක අප්ඩේට් කරගෙන යන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට බලන්න පුළුවන් TP2 එක $20යි TP3 එක
30යි TP4 එක තාම හිට් උන්නේ නැහැ. අපි බලමු 4 එකට යයිද කියලා. ඉතින් මෙතන 4 එක මම තියලා තියෙන්නේ 70න් මම මේකේ TP එක තියලා තියෙන්නේ 4 එක 70න් 33යි 70න්. ඉතින් අපි බලමු 33යි 70ට මාකට් එක යයිද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ අපේ සමරයක. ඉතින් මේ තියෙන්නේ මේ වෙනකන් අපි ප්‍රොෆිට් කරපුවා සහ විත්ඩ්‍රෝ කරපුවා. ඉතින් මෙතන අද දවසේ ගත්තොත් ඔයාලට මෙතන අද දවස සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් ඇප් එකේ මේ ටික ඔක්කොම මම ඉස්සරහට රිලීස් කරනවා ඇප් එකට. ඉතින් මෙතන ඔයාලට මාත්ලි වීක්ලි ඊට පස්සේ ඔයාලට ඕන ඩේට් එක සිලෙක්ට් කරලා අපි දීපු සිග්නල් එක ඇත්තටම වැඩ කළාද කියලා බලන්න පුළුවන්. ඉතින් දැන්ට අපි 74ක විතර වින් රේට් එකක් තියෙනවා අද දවසේ. ඉතින් අද දවසේනේ සම්පූර්ණ 74ක ප්‍රොෆිට් මේ වින් රේට් එකක් තියෙනවා සම්පූර්ණ. ඒ කියන්නේ සමස්තය අපි දීලා තියෙනවා මේ වෙද්දි මේ තියෙන්නේ අපි දීලා තියෙනවා මේ වෙද්දි ට්‍රේඩ් 99ක් දීලා තියෙනවා. 99න් 74ක් වින් කරලා තියෙනවා. 11ක් ලොස් වෙලා තියෙනවා. එතකොට BE හිට් වෙලා තියෙනවා. බ්‍රේක් ඔෆ් ඒ කියන්නේ මාකට් එකේ අපි BE දාන්න කියනවා. එතකොට BE එක හිට් වෙලා තියෙනවා 14ක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් 74.7ක වින් රේට් එකක් තියෙනවා. එතකොට සම්පූර්ණ ටෝටල් ලොස් එක පිප් 900යි. එතකොට ටෝටල් ප්‍රොෆිට් එක පිප් 22969යි. ඒ කියන්නේ මේ තියෙන්නේ සමස්තය. ඒ කියන්නේ අපි මේක අප්ඩේට් කරන්න ගත්ත දවසේ ඉඳන් ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ සම්පූර්ණ රිසල්ට් එක තියෙන්නේ මේ අවුරුද්දේ 2026 ජනවාරි 1 වෙනිදා ඉඳලා. ඉතින් අපිට මෙතන ඕන ඩේට් එක සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. ජනවාරි උදාහරණයක් විදිහට ජනවාරි 6 මම සිලෙක්ට් කරනවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් ජනවාරි 6 වෙනිදා අපි දීලා තියෙනවා සිග්නල් දෙකක්. සිග්නල් දෙකම ප්‍රොෆිට් වෙලා තියෙනවා. වින් රේට් එක එදා දවසේ 100%යි. ඉතින් ඔන්න ඔය වගේ සුපිරිම සිස්ටම් එකක් එක්ක තමයි අපි වැඩ ටික යන්නේ. ඉතින් ඔයාලට මෙන්න මේක පේනවා ඇති get rich win your life. ඒ කියන්නේ අවදානමක් අරගෙන තමයි ජීවිතේ දිනන්න ඕනේ. ඉතින් ඒක මම ගනිපු නිසා අද මං ජීවිතේ සාර්ථක වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ සිග්නල් ටික. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මම මෙතනින් සෙල් ලිමිට් එකක් දුන්නා. මේ තියෙන්නේ සෙල් ලිමිට් එකක් දීලා තියෙනවා. ඉතින් බලමු ඒ සෙල් ලිමිට් එක මොන වගේ ප්‍රොෆිට් එකකට යයිද කියලා. ඉතින් ඔන්න ඒ විතරක් නෙවෙයි සම්පූර්ණ අද දවසේ ගත්ත ට්‍රේඩ් එක මෙන්න අපේ ඉන්ඩිකේටරෙත් එක්ක ලයිව් මාකට් එකේ රන් වෙනවා YouTube එකේ. කැමති කෙනෙකුට ජොයින් වෙලා බලන්න පුළුවන්. ඉතින් මේක බලලා ට්‍රේඩ් ගන්න අයත් ගොඩක් ඉන්නවා. මට මෙසේජ් කරනවා තව සිග්නල් දීලා. ඉතින් මේ තියෙන්නේ හරියට ඔන්න අපේ ඉන්ඩිකේටර් එකේ මෙතන සෙල් සිග්නල් එකක් දුන්නා. ඊට අමතරව ලිමිට් ඕඩර් එක පෙන්නනවා. ඉතින් ඔයාලා දන්නවා සිග්නල් එක්ස්ප්‍රස් ඉන්ඩිකේටරේ කොහොමද වින් රේට් එක කියලා. ඉතින් ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මේ තියෙන්නේ උදේ ඉඳන් මම අපේ කට්ටියට කිව්වා බයි ටික හෝල් කරන්න කියලා. ඉතින් මේ තියෙන්නේ මේ වෙද්දි රන් වෙන ප්‍රොෆිට් එක. ඉතින් මේ තියෙන්නේ අපි හදපු ඉන්ඩිකේටර්ම තමයි. ඉතින් එක එක විදිහෙන් එක එක දේවල් එක එක කාලට නිර්මාණය කරනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මේ තියෙන්නේ අපි ගත්ත එන්ට්‍රීස් ටික. ඉතින් දැන් මෙන්න මේ වෙද්දි මේ ගානට ගිහින් තියෙනවා. ඉතින් ඩොලර් 321ක් ප්‍රොෆිට් එකේ රන් වෙනවා. මෙතන සෙල් ලිමිට් එකක් දාලා තිබුණා. සෙල් ලිමිට් එකක් දාලා තිබුණා. සෙල් ලිමිට් එක දැන්ට ලොස් එකේ යන්නේ. මේකත් අපි ප්‍රොෆිට් පිට තමයි අනිවාර්යෙන්ම ගලවන්නේ. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නම්. මොකද ට්‍රේඩින් කියන්නේ දිනෙන් දින ස්ටෙප් බයි ස්ටෙප් හිමින් යන්න ඕන ගමනක් මිසක් හයි ස්පීඩ් යන්න ඕන ගමනක් නෙවෙයි. ඒක නිසා හරියට ට්‍රේඩින් ගැන ඉගෙනගෙන හරිම පොයින්ට් එකෙන් හරිම විදියට ට්‍රේඩ් එක දාගෙන ඉවසීමෙන් බලාගෙන ඉන්න එක තමයි ට්‍රේඩින් කියන්නේ. එහෙම නැත්නම් buy now sell now නෙවෙයි. මොකද මම දෙන සිග්නල් ඔක්කොම දෙන්නේ ලිමිට් එන්ට්‍රීස් විතරයි. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp මැසේජ් එකක් දාන්න. අමතක කරන්න එපා කෝටිපතියෙක් වෙන්න හිතාගෙන ඉන්න එපා. ස්ටෙප් බයි ස්ටෙප් හිමින් ගමනක් යන්න කැමති කට්ටිය ඉන්නවා නම් එකතු වෙලා බලන්න සිග්නල් එක්ස්ප්‍රස් මාත් එක්ක.
ඉතින් ඔයාට හොඳ අනාගතයක් අනාගතයක් හදලා දෙන්න උපරිම ප්ලෑන් කරලා ඔයාට වැඩ ටික කියලා දෙනවා. ඉතින් එහෙමනම් හැම දිනෙකටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම සිග්නල් එක්ස්ප්‍රස් තාරිඳු දර්ශන.